සුබ දවසක් සියලුම දෙනාට. ඉතින් ඔයගොල්ලන්ව සාදරයෙන් පිළිගන්නවා අපේ කොකෝ වීලොග් YouTube channel එකට. ඉතින් අද අපි කතා කරන්න යන්නේ 2026 වර්ෂය සඳහා පොල් සංවර්ධන අධිකාරිය ලියාපදිංචි සිදු කරන්නේ කොහොමද කියන එක. ඉතින් 2026 වර්ෂය සඳහා ලියාපදිංචිය දැන් යාවත් කාලනය කරලා තියෙනවා පොල් සංවර්ධන අධිකාරියෙන් පරණ තිබ්බ මෙතැඩ් එකට වඩා අලුත් ක්‍රමයකට. ඉතින් අපි බලමු කොහොමද මේ 2026ට ලියාපදිංචිය කරගන්නේ කොහොමද කියලා ස්ටෙප් බයි ස්ටෙප්. ඒ වගේම අපි කතා කරනවා ඕගොල්ලෝ පොල් සංවර්ධන අධිකාරිය ලියාපදිංචි වුණාම ඕගොල්ලන්ට හම්බෙන ප්‍රතිලාභ මොනවද කියන එක. ඉතින් දිගටම මේ වීඩියෝ එකත් එක්ක රැඳිලා ඉන්න සබස්ක්‍රයිබ් කරලා අපේ channel එක ඕගොල්ලන්ගේ සබස්ක්‍රයිබ් ලිස්ට් එකේ තියාගන්න. ඉතින් මේ වගේ තවත් වීඩියෝස් දානකොට ඕගොල්ලන්ට ඔක්කොටම කලින් ඒ නොටිෆිකේෂන් එක ගන්න පුළුවන්. ඉතින් අපි බලමු කොහොමද මේ ලියාපදිංචි සිදු කරගන්නෙත් ඒ වගේම ප්‍රතිලාභ අපිට හම්බෙන ප්‍රතිලාභ මොනවද කියන එකත් අපි දැන් කතා කරමු. අපි බලමු කොහොමද පොල් සංවර්ධන අධිකාරිය මේ ලියාපදිංචිය 2026ට කරගන්න පුළුවන් කියලා. ඒකට අපිට Google ෆෝම් එකට Google වෙබ් බ්‍රවුසර් එකට ගිහිල්ලා Coconut Development Authority කියන මේ වෙබ්සයිට් එකට යන්න ඕනේ. ඒ වෙබ්සයිට් එකට ඔයගොල්ලන් එන්ටර් වුණාට පස්සේ ඔයගොල්ලන්ට පේනවා ඇති වෙබ්සයිට් එකේ මේ විදිහට තියෙනවා. ඒකේ මෙන්න මේ application form for manufacture කියන එක සිලෙක්ට් කරගන්න. ඊට පස්සේ ඕගොල්ලන්ට එනවා please click here 2026 registration කියන link එක. ඒ වගේම ඕගොල්ලන්ට මේක නැද්ද බලාගන්න price list එක. අපි හරි please click here 2026 registration එකට මේ කියන එකට අපි click කරමු. click කරාම මේ විදිහට ඕගොල්ලන්ට open වෙනවා අලුත් මේ page එකක්. ඒක ගිය සැරේ වගේ නෙවෙයි ටිකක් ඒක ටිකක් සංකීර්ණ නෑ සංකීර්ණකම අඩු කරලා තියෙන්නේ. ඉතින් මේ මැනුෆැක්චර් කෙනෙක් විදිහට ඔයගොල්ලන්ට ලියාපදිංචියට මේකේ විස්තර ටික අහනවා. ඒකෙදි අපි 2026 කියලා සිලෙක්ට් කරාම ලියාපදිංචියේ ස්වභාවය ඔයගොල්ලෝ අලුතෙන් ගන්නවා නිව් කියලා දාන්න පුළුවන්. එහෙම නැත්නම් රෙජිස්ට්‍රේෂන් එකක් තිබ්බ කෙනෙක් නම් රිනිවල් කියලා දාන්න පුළුවන්. දැන් අපි බලමු දැන් නිව් එක බලමුකෝ අපි මුලින්ම. නිව් එකේදී ඕගොල්ලන්ගේ බිස්නස් නේම් එක ඕගොල්ලන්ගේ BR එකේ තියෙන විදිහට බිස්නස් නේම් එක මෙතන ටයිප් කරන්න ඕන. මේක ගොඩාක් හොඳයි ඉංග්ලිෂ් වලින්ම ටයිප් කරොත්. ඊට පස්සේ ඇඩ්‍රස් එක ඕගොල්ලන්ගේ අහලා තියෙනවා BR එකේ තියෙන ඇඩ්‍රස් එකම දාන්න. ඊට පස්සේ ව්‍යාපාරය ආරම්භ කළ දිනය BR එකේ ඔයගොල්ලන්ගේ තියෙනවා. ඒකේ තියෙන දිනේ දාන්න. එතකොට ව්‍යාපාර ලියාපදිංචි අංකය කියන්නේ BR එකේ අංකය. ඊට පස්සේ කර්මාන්තායතනයේ පිහිටි ස්ථානයේ ලිපිනය කියන්නේ දැන් බැරිලාත් ඔයගොල්ලන්ගේ ඔෆිස් එක වෙන දිහාවක තිබිලා ෆැක්ටරි එක වෙන දිහාවක තිබුණොත් දැන් අපි ඉන්ස්පෙක්ෂන් එකට යන්න ඕනේ ඇඩ්‍රස් එකක් තියෙනවනේ. ඒ ඇඩ්‍රස් එක තියෙන හරියටම ලොකේෂන් වෙච්ච ෆැක්ටරි ලොකේෂන් එක මෙතන දාන්න. ඊට පස්සේ අදාළ දිස්ත්‍රික්කය කොහෙද කුරුණෑගලද ගම්පහද යාපනයේද ඒ කොහෙද තියෙන්නේ කියන එක ඔයගොල්ලෝ මෙතන ෆිල් කරන්න. ඊට පස්සේ මේ තියෙන එක ප්‍රාදේශීය ලේකම් කොට්ටාශය ඔයගොල්ලන්ගේ ඒ අදාළ ආයතනයේ පිහිටි ප්‍රාදේශීය ලේකම් කොට්ටාශය මෙතන සඳහන් කරන. දැන් මේ දිස්ත්‍රික්කය කියන එකත් දැන් ඔයගොල්ලන්ගේ කර්මාන්තායතනයේ පිහිටි දිස්ත්‍රික්කයේ තියෙන දිස්ත්‍රික්කය දාන තරමට තමයි හොඳ. ඊට පස්සේ ඔයගොල්ලන්ට GPS ලොකේෂන් එක මං හිතන්නේ ඔයගොල්ලෝ ගොඩක් අය දන්නවා ඇති GPS ලොකේෂන් එක ගන්න හැටි. එහෙම නැත්නම් මං වෙන වීඩියෝ එකකින් ආය GPS ලොකේෂන් එක ගන්න එක ගැන කතා කරන්න. මේ GPS ලොකේෂන් එක මෙතන ඇඩ් කරන්න. එතකොට ඒක ගොඩක් පහසුවක් වෙනවා ඉන්ස්පෙක්ෂන් එකකට එද්දී. ඊට පස්සේ ඔයගොල්ලන්ට වෙබ්සයිට් එකක් මොනවා හරි තියෙනවා නම් වෙබ්සයිට් එකේ විස්තරේ මෙන්න මෙතනින් දාන්න. ලින්ක් එක URL එක. ඊට පස්සේ ව්‍යාපාරයේ ස්වභාවය කියන එක ඔයගොල්ලෝ සෝල් ප්‍රොපර්ටි කියන්නේ ඔයගොල්ලන්ගේ තනි අයිතියක්. ලිමිටඩ් කියන්නේ ඔයගොල්ලෝ මේ
කියන්නේ සීමා සහිත සමාගමක්ද නැද්ද කියන එක. පාර්ට්නර්ෂිප් එකක් කියන්නේ ඔයගොල්ලෝ තව කාර්යයේදී පාර්ට්නර් කෙනෙක් එක්ක කරන එකක්ද. එහෙම නැත්නම් කෝපරේටිව් එකක් කියන්නේ ඔය අපි තියෙන කෝපරේටිව් සමූපකාර ක්‍රමයට කරන අන්නේ එහෙම සොසයිටි එකකින් කරන එකක්ද කියන එක තමයි මෙතනින් ඕගොල්ලෝ සිලෙක්ට් කරලා දාන්න ඕනේ. ඊට පස්සේ ඉල්ලුම්කරු මුල් හිමිකරු බදු කරු හෝ උකස්කරු. ඒ කියන්නේ ඔයගොල්ලෝ ඕනනම් ලීස්ට් බදු උකස් එකකින් මේ අරගත්ත එකක් නම් අන්න ඒක මේක සඳහන් කරන්න. ඊට පස්සේ මේක අනිවාර්යෙන් දාන්න ඕනේ කියලා තියෙනවා මේ quality matters තත්ත්ව කරුණු සඳහා කවුරු හරි contact person කෙනෙක්. ඒ කියන්නේ ඕගොල්ලන්ගේ තත්ත්වය quality department එකේ production accountant අන්න ඒ විස්තර ටික මේකේ ඇඩ් කරන්න. ඊට පස්සේ ඕගොල්ලන්ගේ ප්‍රොඩක්ට් එක කර්නල් ප්‍රොඩක්ට් එකක්ද ෆිනිෂ් ප්‍රොඩක්ට් එකක්ද ෆයිබර් ප්‍රොඩක්ට් එකක්ද කියලා අහලා තියෙනවා. කර්නල් කියන්නේ මද ආශ්‍රිත නිෂ්පාදනයක්. ෆිනිෂ් ප්‍රොඩක්ට් එකක් කියන්නේ පොල් ලෙල්ලෙන් කරන මේ පොල් කටු අරවා මේවා මේ මොනවද මේ තවාශි බ්‍රෂ් එහෙම ෆිනිෂ් කරපු ප්‍රොඩක්ට් එකක්ද. ෆයිබර් එක පොල් කෙඳි ආශ්‍රිතව කරන එක. අපි දැන් කර්නල් ප්‍රොඩක්ට් සිලෙක්ට් කරොත් කර්නල් ප්‍රොඩක්ට් මෙන්න මේ විදිහට ඕගොල්ලන්ට එනවා. ඒකේ ඕගොල්ලන්ගේ ආයතනය තියෙන ප්‍රොඩක්ට්ස් ටික අපිට එකින් එකට දාන්න පුළුවන් මොනවද කියලා. මේ ඒ විදිහට ඔයගොල්ලන්ගේ කොකොනට් මිල්ක් තියෙනවා නම් ඊට පස්සේ කොකොනට් වෝටර් තියෙනවා නම් වයිට් කොකොනට් ඔයිල් තියෙනවා නම් පෙයාරින් තියෙනවා නම් ඒ කොකොනට් ඇමිනෝ කොකොනට් සිරප් අන්න එහෙම කර්නල් ආශ්‍රිත නිෂ්පාදන කරනවා නම් අන්න ඒ විදිහට ඒක සිලෙක්ට් කරන්න. ඔයගොල්ලෝ ෆිනිෂ් ප්‍රොඩක්ට් එකක් නම් චිප්ස් කොකොනට් හස් චිප් මේ දාන්න පුළුවන්. ඉදල් භූමි තුරුණු කරන කෙනෙක් නම් ඒක දාන්න පුළුවන්. ඊට පස්සේ ඉදල් කොසු ෂෙල් චාකෝල්ස් පොල් කටු ආශ්‍රිත නිෂ්පාදනයක් කරන කෙනෙක් නම් ඒක දාන්න පුළුවන්. හබ් ඔපරේටර් කෙනෙක් නම් එහෙම දාන්න පුළුවන්. ඒ විදිහට ඔයගොල්ලන්ගේ ප්‍රොඩක්ට් එක අනුව මේ විදිහට ඇඩ් කරගන්න පුළුවන්. ඊට පස්සේ ෆයිබර් මිල් එකක් ෆයිබර් ඇන්ඩ් සබ්ස්ට්‍රේට් කියන ෆයිබර් මිල් එකක් සබ්ස්ට්‍රේට් කොකෝ පීට් ඒවා සබ්ස්ට්‍රේට් කියන්නේ මේ ඕගොල්ලන්ගේ ප්‍රොඩක්ට් එක මේ අර අපි ග්‍රෝ බෑග් කියන්නේ අන්න ඒ එහෙම හදන එකක් නම් කොහොබත් වලින් අන්න ඒක මේකට දාන්න පුළුවන්. ඊට පස්සේ එහෙම යටට ගියාම ඕගොල්ලන්ගේ පේමන්ට් කැටගරි එක අහනවා. ඒකලා මේ හරි දැන් ඕගොල්ලෝ මේකේ මේ සිලෙක්ට් කරනවනේ මේ මම දැන් මේකේ මේ පිරිවීමක් කරන්නේ නැති හින්දා මේ දැන් අපි මෙහෙම දීලා බලමු. මොකද නැත්තම් සබ්මිට් වෙයිනේ. මේ ඉන්න බලන්න you can meet the go අර ගවර්න්මන්ට් පේමන්ට් සිස්ටම් එකට ඔයගොල්ලෝ පේ කරනවා නම් මෙතන ක්ලික් කරාම එනවා. චාර්ජස් අපි කැල්කියුලේට් කරලා බලමුද? ඒ කියන්නේ මම අර කලින් ඒව දාලා නැහනේ. ඒකින්ද ඒ චාර්ජස් ටික කැල්කියුලේට් වෙන්නේ නැහැ. මේ කියන්නේ මෙන්න මෙහෙ උඩ ෆිල් කරන්න ඕනේ. ඔයගොල්ලෝ මේ ටික ෆිල් කරගෙන යනකොට ඒ ටිකත් එක්ක මේ ප්‍රධාන කරුණු ටික ෆිල් කරගෙන යනකොට මේව ටික සිලෙක්ට් කරලා ඊට පස්සේ කැල්කියුලේට් චාර්ජස් කියලා ආවහම කැල්කියුලේට් චාර්ජස් දුන්නාම ඔයගොල්ලෝ ගෙවන්න ඕනි චාර්ජ් එක ඔටෝමැටිකලි කැල්කියුලේට් වෙලා එනවා. ඊට පස්සේ ඔයගොල්ලෝ ඒක මේ මෙන්න මේ ගව් පේමන්ට් හරහා මේ මෙතනින් ක්ලික් කරලා ඔයගොල්ලන්ට එහෙම ගෙවන්නත් පුළුවන්. මේ මට මේක ඉස්සරහට යන්න නැති හින්දා කියන්න අමාරුයි. මේ ඔයගොල්ලෝ මේ මුදල බෑන්ක් ට්‍රාන්ස්ෆර් එකක් කරලා ඒකට ස්ලිප් එක ඇටච් කරන්න පුළුවන්ද කියන එක. මේක ඉස්සරහට යන්න ඕනේ. මම හිතන්නේ අපි පිරෙව්වොත් ඒක ඔටෝමැටිකලි සිස්ටම් එකේ මේ මර්ජ් මේ පෙන්නනවා වෙන්න ඕන. ඒ හින්දා මම ඒක කරන්න යන්නේ නැහැ. අපි බලමු ඊට පස්සේ රිනිවල් කරන කෙනෙක්ට නම් කොහොමද ගන්න කියන එක. ඊට පස්සේ රිනිවල් එකේදී අපි දැන් ඉල්ලනවා මේ අවුරුදු 3ක විතර ලියාපදිංචියක් තිබ්බද කියන එක. එතකොට ඔයගොල්ලෝ 2025ට ආරම්භ වෙනවා. 2025 දාලා
ඔගොල්ලන්ගේ සහතිකේ අංකය ඒ කියන්නේ කහපාට ඔගලන්ට කලින් දීපු සහතික අංකය තියෙනවනේ ඒකේ මෙන්න මේ CDA/PD/CN කියලා අංකයක් තියෙන්නේ අපි WCO නිකන් දීලා බලමු 0.3 නෑ එහෙම ගන්න නෑනේ වෙරිෆයි දීලා බලමු අන්නේ තියෙන ඒ ෆෝමැට් එකට දාන්න තියෙන්නේ ඒක මට දෙන්නේ නෑ මොකද මම මෙතන මේ ඇප්ලයි කරන්නේ නැති හින්දා හොඳද බලමු VCO බින්දු බින්දු ගහන්න පුළුවන් නේ අපි කොමරි ඉලක්කම් දෙකක් ගහන්න පුළුවන් අයින්ද බලන්න බින්දුවයි 6.4 කියලා ගමු එතකොට ඒ විදිහට ලෝඩ් වෙනවා කියලා පෙන්නනවා හරි ඒක ඕගොල්ලන්ගේ තියෙන මේ ඇප්ලිකේෂන් එකේ තියෙන අංකේ ගහලා දාන්න ඊට පස්සේ ඕගොල්ලන්ට අර කලින් තිබ්බා වගේ ෆෝම් මේ විස්තර ටික ෆිල් කරන්න දෙයි ඊට පස්සේ ඕගොල්ලෝ එක ෆිල් කරලා පේමන්ට් එක ගෙවලා සබ්මිට් කරාට පස්සේ මේ ඕගොල්ලන්ට එනවා මේක ඉන්ස්පෙක්ෂන් එකට ඒ අදාළ නිලධාරීන්ට ඊට පස්සේ නිලධාරීන් ඕගොල්ලන්ගේ ප්‍රමිසස් එකට විසිට් කරලා ඒ ටික ඕගොල්ලන්ගේ සහයෝගය ලබා දීලා මේ ඉන්ස්පෙක්ෂන් එක හරියට කරගන්න ඊට පස්සේ ඕගොල්ලන්ට මේ සහතිකය ගන්න පුළුවන් එතකොට අපි බලමු ඕගොල්ලන්ට තව වැඩිදුර විස්තර වලට මෙතන තියෙනවා මේ ඉන්ස්ට්‍රක්ෂන් ලෙටර් එක ඉන්ස්ට්‍රක්ෂන් ටික එතකොට ඒ වගේම ෆී එක රයිට් හරි එතකොට අපි ඒක ෆී එක බලමු ඕගොල්ලෝ ඩෙසිකේටඩ් කොකොනට් එක කරනවා නම් රුපියල් 20000ක් ටැක්ස් එක ගත්තොත් 24,190ක් වගේ ගෙවන්න තියෙනවා. එතකොට අනිවාර්යෙන් ඕන ඩොකියුමන්ට් සෙට් එක මෙතන ඔයගොල්ලොන්ට පෙන්නනවා මෙන්ෂන් කරනවා. ඒකයි ISO අනිවාර්යයි මේ DC එකකට GMP තියෙන්න ඕන EPL එක කියන්නේ පරිසර අධිකාරියේ බලපත්‍රය අනිවාර්යෙන් තියෙන්න ඕනේ. එතකොට වර්ජින් එකට ISO EPL කොකොනට් මිල්ක් වලටත් තියෙන්න ඕනේ ISO කොකොනට් මිල්ක් පවුඩර් වලට තියෙන්න ඕනේ කොකොනට් මිල්ක් ප්‍රොසෙසර් එකට තියෙන්න ඕනේ ඇල්කොහොල් ප්‍රොඩක්ට් කරන කට්ටියට තියෙන්න ඕනේ එතකොට කොකොනට් වෝටර් එකට තියෙන්න ඕනේ ওই ටිකට ඔක්කොටම EPL අනිවාර්යයි එතකොට ඩියෝඩරයිස් කොකොනට් ඔයිල් එකට ඒකට EPL එක අනිවාර්යයි ඊට පස්සේ ඔයගොල්ලන් මෙතන ප්‍රයිස් ලිස්ට් එක තියෙනවනේ ඒක බලා ගන්න පුළුවන් නේ
ක්‍රීම් කොකොනට් වලට ISO අනිවාර්යයෙන් තියෙන්න ඕනේ. EPL එක අනිවාර්යයෙන් තියෙන්න ඕනේ. එතකොට කොකොනට් මිල්ක් රිලේටඩ් ප්‍රොඩක්ට් වලට ISO ඒ සෙට් එකටම මේ ඔක්කොටම අනිවාර්යෙන් මේ ISO කියන එක තියෙන්න ඕනේ. කොකොනට් රීපැකර් කෙනෙක්ට තියෙන්න ඕනේ. ඊට පස්සේ සබ්ස්ට්‍රේට් කොකොනට් පීට් කරන කෙනෙක්ට GMP එක අනිවාර්යයි. EPL එක අනිවාර්යයි. කොකොනට් චිප්ස් වර්ජින් කින් කොකොනට් ඔයිල් ඒ ඔක්කොටම ISO අනිවාර්යෙන් තියෙන්න ඕනේ. හෝල් කර්නල් ඔයිල් එකට නෑ. පස්සේ බලන්න තව මිල්ක් පවුඩර් රීපැක් කරන කෙනෙක්ට අනිවාර්යෙන් ISO 22000 කියන සාතිකය අනිවාර්යෙන් තියෙන්න ඕනේ. එතකොට ඕගොල්ලන්ට MCT ඔයිල් නිකන් නෝමල් ඔයිල් කරන කෙනෙක්ට කොකොනට් ඔයිල් හෝල් කර්නල් ඔයිල් නේ. ඔව් ඒක හෝල් කර්නල් WCO ඒක නෙවෙයි. MCT oil coconut trickle coconut oil copra oil කියලා දැත්තේ. virgin oil powder, soap, shell charcoal, milk powder. මේ තියෙන coconut oil distributors. කොකොනට් ඔයිල් ඩිස්ට්‍රිබියුටර් කෙනෙක් විදියට ලියාපදින්න යනවා 5000යි. ඒකට මොනවද සහතික ඕනේ නැහැ. මේ තියෙන කොකොනට් ඔයිල් සම්බන්ධ වයිට් කොකොනට් ඔයිල් වලට එහෙම සහතික මුකුත් ඉල්ලලා නැහැ. කොකොනට් ඔයිල් එකට සහතික ඉල්ලලත් නැහැ. පෙයාරින් කොකොනට් ඔයිල් එකට සහතික ඉල්ලලත් නැහැ. ඉන්ඩස්ට්‍රියල් කොකොනට් ඔයිල් එකට සහතික ඉල්ලලත් නැහැ. රිෆයින්ඩ් බ්ලීච් ඩියෝඩරයිසන් කොකොනට් ඔයිල් එකටත් මොනවත් සහතික නැහැ. හැබැයි EPL එක අනිවාර්යෙන් ඉල්ලලා තියෙනවා. ඉතින් ප්‍රයිස් ලිස්ට් එක මෙහෙම තියෙනවා. ඔයගොල්ලන්ට ප්‍රයිස් ලිස්ට් එක මේක බලා ගන්න පුළුවන්. මේ ඉන්ස්ට්‍රක්ෂන් කියන එකේ තියෙනවා යටම. ඉතින් ඔගොල්ලන්ට මං හිතනවා මේකෙන් දැනුමක් ගන්න පුළුවන් වෙයි කියලා. මේ ඔය විදිහට තමයි ඒක ලියාපදිංචිය සිද්ධ වෙන්නේ කරගන්නේ. ඉතින් හරි. ඉතින් ඕගොල්ලෝ දැක්ක නේද අපේ අධිකාරියේ අලුතෙන් ලියාපදිංචි වෙන ආකාරය. ඉතින් ওই විදිහට ඔයගොල්ලෝ මේ ෆෝම් සෙට් එක ෆිල් කරලා ඔයගොල්ලන්ගේ අවශ්‍ය සහතික ඔක්කොම ටික ඉදිරිපත් කරාට පස්සේ ඔයගොල්ලෝ ලියාපදිංචි වුණාට පස්සේ ඔයගොල්ලන්ට ගන්න පුළුවන් ප්‍රතිලාභ මොනවද කියන එක තමයි මම දැන් මේ කියන්න යන්නේ. ඉතින් ඔයගොල්ලන්ට පළමුවෙන්ම දැන් අපේ පොල් සංවර්ධන අධිකාරිය ලියාපදිංචි වුණාට පස්සේ ඔයගොල්ලන්ට ගන්න පුළුවන් එක ප්‍රතිලාභයක් තමයි ඔයගොල්ලන්ට කප්රුක ණය කියන ලෝන් ස්කීම් එකට ඇප්ලයි කරන්න පුළුවන්. ඒ කියන්නේ අඩු පොලියකට ඕගොල්ලන්ගේ කර්මාන්ත ආයතනයේ දියුණු කරගන්න අවශ්‍ය මූල්‍යමය සපෝට් එකක් අපි මේ පොල් සංවර්ධන අධිකාරියේ ඒ කප්රුක ණය ඉස්සරහකම ඕගොල්ලන්ට ලබා දෙනවා. ඒ වගේම අනිත් කාරණාව තමයි ඕගොල්ලන්ට පුළුවන් වෙනවා ඕගොල්ලන්ගේ ප්‍රොඩක්ට් එකේ මොනවා හරි ටෙස්ට් එකක් කවුරු හරි බය කෙනෙක් ඉල්ලුවොත් ඒ වගේම ටෙස්ට් රිපෝට් එකක් ඉල්ලුවොත් ඒ ටෙස්ට් රිපෝට් එක ටෙස්ට් එක ඔයගොල්ලන්ට කියන්නේ ඒකේ තියෙන ෆී එකට වඩා යම් කිසි කියන්නේ අපි ඒකට කියන්නේ ප්‍රොමෝෂන් එකක් නෙවෙයි මේ මෙව එකක් ඒ කියන්නේ රේට් එකක් අඩු වෙලා කරන එකක් විදියට ඒක කරගන්න පුළුවන්. මේ ඒ වගේම ඊළඟ කාරණාව තමයි ඔයගලන්ට ෆ්‍රී ඇඩ්වයිස් හම්බෙනවා අපේ එන නිලධාරීන්ගෙන් ඔයගලගේ කර්මාන්ත ආයතනයේ දියුණුව සඳහා. ඉතින් දැන් ඒ ප්‍රතිලාභවත් ගන්න පුළුවන්. ඊට අමතරව ප්‍රතිලාභත් ඔයගලන්ට හම්බෙනවා. ඉතින් ඒ ප්‍රතිලාභත් ඔයගලන්ට ඒ ටික ගන්න පුළුවන්. ඉතින් මේ දැනට අදට මම මේ වීඩියෝ එක අවසන් කරනවා. ඕගොල්ලන්ට සුබ දවසක්.
මතක ඇතිව සබස්ක්‍රයිබ් කරලා තියාගන්න. එහෙනම් ඔගලන්ට සුබ දවසා.